ආයිබෝන් කියලා පිළිගන්නව නංගේ මල්ලේ ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ රැකියා අබෑතු රැසක් ගැසට් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද මම කතා කරන්නේ. මුලින්ම කතා කරනවා කාර්මික ශිල්පී ඔටෝ සර්විස් 200 වෙනි සඳහා බදව ගන්නවා. මේ සාමාන්‍ය රැකියා ස්වභාවය තමයි අධිශන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සියලුම සැහැල්ලු වාහන බර වාහන සහ උපකරණ වල සේවා කටයුතු නිසි පරිදි සිදු කිරීම දෝෂ තත්ත්වයන් පවතින. ඒ පිළිබඳ රියදුරන් සහ අධීක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීම තමයි රැකියාවේ ස්වභාවය තියෙන්නේ. මේ සඳහන් කරලා තියෙනවා සුසුකම් සඳහන් කරලා තියෙනවා නංගිය මල්ලි. ජාතික ආධුනිකත්ව මණ්ඩලය හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නිකුත් කරනු ලබන මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ අවුරුදු 2ක නෝඩු පූර්ණ කාලීන පාඨමාලා සහතිකයක් හෝ අවුරුදු 2ක නෝඩු පූර්ණ කාලීන පාඨමාලාවක් සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව ආනක විද්‍යාලයෙන් මගින් නිකුත් කරනු ලබන වෘත්තීය ආධුනිකත්ව සහතිකයේ අදහස් ක්ෂේත්‍රයෙන් ලබා තිබෙන්න ඕන. එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුසුකම් 4 මට්ටම එනිකු ලෙවල් 4 වෘත්තීය සහතිකයේ අදහස් ක්ෂේත්‍රය ලබා දෙන්න ඕන. ඒකත් එක්ක ආධුනිකත්ව කාල සීමාව පාඨමාලාවේ කාල සීමාව ඇතුළත සිව් අවුරුදු වල පුරුද්දක් අදහස් ක්ෂේත්‍රය ලබා තියෙන්න ඕන. ඉදපත් බාර ගන්න අවසන් දිනට සාමාන්‍ය වයස අවුරුදු 35ට නොවැඩි වෙන්න ඕන. වැටුප ගත්තොත් සියලු දීමනා සහිතව නංගේ මලිය ආකාශනීය වැටුපක් ලැබෙන හැකි සඳහන් කරලා තියෙනවා. පුරා ගැනීම ගත්තොත් ආයුධ පරිශ්‍රණයක් සහ සම්මුඛ පරිශ්‍රණයක් තියලා තමයි දවාගෙන සිදු කරලා ලබන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඊට තනතුරු සදා තෝරා ගනු ලබන ආයුධකරුවන් සමාගමට අයත් දෙවෙනි ස්වීටි ඕනෑම ස්ථානයේ සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕන. සඳහන් කරලා තියෙනවා නංගේ මල්ලි ඒ සුදුසුකම් සහ සේවා පළපුරුදු තිබේ නම් මේ වෙබ්පඩේ ඇති ආදර්ශ ආයුධපත් අනුව ස්කස්කතුපත් පහසදා ලිපිණයට 2025 7/27 දිනට පෙර ලියාපදින් තැපෑලෙන් හෝ කුරියර් සේවා මගින් එවන්න ඕන එක සඳහන් කරලා තියෙනවා. ලිපිණය තමයි ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම ගණනායක ගුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායක කියන ලිපිණයට එවන්න ඕන. ඊළඟට අපි කතා කරන නංගේ මල්ලි කාර්මික ශිල්පී පින්තාරු 200 වෙනි සඳහා බදව ගන්නවා. මේ රැකියා ස්වභාවය සඳහන් කරලා තියෙනවා. අධිශන නිලධාරී විසින් සියලුම පින්තාරු වැඩ අවශ්‍ය ප්‍රමිතින් අනුකූලව සිදු කරන්න ඕන. මේ සුදුකම් සඳහන් කළ තියෙන නංගේ මල්ලි ආනප විද්‍යාලයක් මගින් තෘතීක හා වෘත්තීය අධ්‍යාපන විෂය සභාව විසින් පිළිගනු ලබන ආයතනයක් මගින් පවත්වනු ලබන එක් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් පින්තාරු ක්ෂේත්‍රයේ සාර්ථකව හදාරා තියන්න ඕන. එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුසුකම් 4 මට්ටම නියුග ලෙවල් 4 සහතික පින්තාරු ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. ඒකත් එක්ක ආධුනිකත්ව කාල සීමාව පාඨමාලා කාල සීමාවද පූර්ණ කාල සීමාවද ඇතුළත් සිව් අවුරුදු පළපුරුද්දක් අදහස් ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. සාමාන්‍ය නංගේ මල්ලි ඔයාලට මේ සදා ආයුධම් කරනවා අයුපත් බාර ගන්න අවසන් දෙයට වයස අවුරුදු 45 නොවැඩි වෙන්න ඕන. තෝරා ගන්න වයසුම් කරුවන්ට සදා සියලු දීමනා සහිත ආකාශනීය වැටුපක් ලබා දෙන හැකි සඳහන් කරලා තියෙනවා. තෝරා ගැනීම ක්‍රමය තමයි පායුග පරිශ්‍රණයක් හා සම්මුඛ පරිශ්‍රණයක් බදව ගන්න. මේ සඳහන් කරලා තියෙනවා මුලින් කියපු දිනේ තමයි අවසන් දිනේ. ඊළඟට කතා කරන නංගේ මල්ලේ කාර්මික ශිල්පී පෙදරෙළු 2 ශ්‍රේණිය බදව ගන්නවා. රැකියාවේ ස්වභාවය සඳහන් කරලා තියෙනවා. අධීක්ෂණ නිලධාරීන් විසින් පවරන ලබන අත්විවරම් කැපීම් මත ලණුව ගැසීම, අත්විවරම් බැදීම්, කොන්ක්‍රීට් දැමීම්, ඉන්තාරු බැදීම්, කාම්බි සවි කිරීම, කුමේර බැදීම්, කපාරු කිරීම, දරුල් ඇතිරීම, ටයිල් කිරීම, මින්ති දැමීම ආදී පෙදරෙළු වැඩ කටයුතු සිදු ගන්න ඕන. මේ සුදුකම් සඳහන් කරලා තියෙනවා කාර්මික විද්‍යාලයක මගින් හෝ තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගැලුණු ආයතනයක් මගින් පවත්වන ලබන එක් අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් පෙදරෙළු ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. නැත්නම් ජාතික වෘත්තීය සුදුකම් 4 මට්ටම වෘත්තීය සහතිකයක් පෙදරෙළු ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. ඒකත් එක්ක ආධුනිකත්ව කාල සීමාව හෝ පාඨමාලා කාල සීමාව පූර්ණ කාල සීමාව ඇතුළත සිව් අවුරුදු පළපුරුද්දක් අදහස් ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. සාමාන්‍ය වයස නංගී මල්ලි සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 45 නොවැඩි වෙන්න ඕන. තෝරාගෙන ආයුධම් කරුවන් සියලු දීමනා සහිතව ආකාශනීය වැටුපක් සහ ප්‍රතිලාභ රැසක් හිමින හැකි සඳහන් කරලා තියෙනවා. පායුග පරිශ්‍රණයක් හා සම්මුඛ පරිශ්‍රණයක් තියලා තමයි බදව ගන්නේ. ඔක්තෝබර් මාස 27 වෙනිදා තමයි මේ අවසන් දිනය. සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායක කියන ඉසන් එක දාලා තියෙන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ කාර්මික ශිල්පී කම්බි අදින්නා කියන තනතුර 100 වෙනි සඳහා බදව ගන්නවා. මේ තියෙන්නේ තෝතු තාක්ෂණ අංශයට අදාළ මේගොල්ලන් සියලු අම්පනවල කාර්යක්ෂමතාවය සහ පූර්ණ නඩත්තු අදාළව අධීක්ෂණ නිලධාරීන් යටතේ පවත්වාගෙන යාම තමයි රැකියා ස්වභාවය. මේ සුදුකම් සඳහන් කළ සිටියන් ගිල්ඩ් ටෙලිකොමියුනිකේෂන් තාක්ෂණික සහතිකයේ අවමෝසය විෂයන් 3ක් පැරණි දේශයේ එක කොටස සමත් වෙලා තියෙන්න ඕන. නැත්නම් ජාතික වෘත්තීය කොමිසම සුසුකම් එනිකු ලෙවල් 4 සහතිකය ලබා තියෙන්න ඕන. ඒකත් එක්ක ආධුනිකත්ව කාල සීමාව පූර්ණ කාල සීමාව අදාළ අවුරුදු රැකියා පළපුරුද්දක් තියෙන්න ඕන. ඉතින් වයස අවුරුදු 35 නොවැඩි වෙන්න ඕන. ඔයාලා තෝරාගත්තොත් ඔයාලට ආකාශීය දීමනාසා වැටුප හිමිනියගේ සඳහන් කරලා තියෙනවා. මෙහිත් බදවා ගන්නේ පායුග පරිශ්‍රණයක් හා සම්මුඛ පරිශ්‍රණයක් තියලා තමයි. ඒ සඳ 2025 ඔක්තෝබර් මාස 27 වෙනිදා ක්ලෝස් වෙනවා. මේ ආයුධපත් එවන්න ඕන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායක කියන ලිපිණයට.
ඊළඟට කතා කරන්නේ නංගි මල්ලේ කාර්මික ශිල්පී වඩු කාර්මික 2 සෙනි සදා බදවා ගන්නවා. රැකියා ස්වභාවය සඳහන් කරලා තියෙනවා. අධිශන නිලධාරී විසින් පවරන ලබන දොර ජනෙල් මේස පුටු සානිකුත් භාණ්ඩ සෑදීම වහලවල් සැනීම ඔළුවෝ සීත් ඇතරීම දැව සාම්පල් තීරීම මුකිට අච්චු ඇටරින් ආදිය දෙීම සිවිලින් සවි කිරීම ආසින් පිටික ඇදීම වැනි පීලි සවි කිරීම පංචි සවි කිරීම වැනි වඩු වැඩ ආදී වෙනත් දෑ සිදු කිරීම සිදු වෙනවා. මේ සුදුකම් සඳහන් කරලා තියෙනවා නංගි මල්ලේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය නිකුත් කරන ලබන කාර්මික ක්ෂේත්‍රයේ දෑවරුදු පූර්ණ කාලීන පාඨමාලා සහතිකය හෝ දෑවොද නෝඩ පූර්ණ කාලීන පාඨමාලා හැදෑරීමෙන් අතුරුව කාර්මික විද්‍යාලයෙන් මගින් නිකුත් කරන ලබන වෘත්තීය සහතිකයේ වඩු කාර්මික ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුසුකම් 4 මට්ටම NEQ level 4 සහතිකයේ වඩු කාර්මික ක්ෂේත්‍රයේ ලබා තියෙන්න ඕන. ඒකත් එක්ක ජාතික ආධුනිකත්ව කාල සීමාව පාඨමාලා කාල සීමාව පුහුණු කාල සීමාව ඇතුළත සිව් අවුරුදු පළපුරුද්දක් තියෙන්න ඕන. අයිදුම්පත් බාර ගන්න අවසර දිනට අවුරුදු 45 නොවැඩි වෙන්න ඕන. තෝරා ගන්න ගමන් සියලු දීමනා සහිතව ආකර්ෂණීය ප්‍රතිපස්ස ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. ආයුක පරිශ්‍රණයක් හා සම්මුඛ පරිශ්‍රණයක් තියලා තමයි බදවාගන්නේ. මේ බදවා ගන්න අවසන් දිනේ නංගි මල්ලි ඔක්තෝබර් මාස 27 වෙනිදා සුදුසුකම් සනාථ කිරීමේ සහතික ඡායා පිටපත් සමග ඉවත් නොකරන ආයුධකරුවන් හෝ වෙබ් අඩවිය ඇති අදහස් ආයුධකත් අනුව ඉදිරිපත් නොකර ආයුධකරුවන් අනුමත මාධ්‍යයෙන් වලින් බැහැර වෙනත් මාධ්‍ය ඉදිරිපත් කරන ආයුධපත් අදිවත් බාර ගන්න අවසන් දිනට පසු කාර්යාලය වෙත නොලැබෙන ආයුධපත් ප්‍රතිස්ථාප කරන එක සඳහන් කරලා තියෙනවා. ආයුධපත් එවන්න ඕන සභාපති ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපළ කටුනායක කියන ලිපිනයට යන්න ඕන. ඊළඟට අපි කතා කරන්නේ නංගි මල්ලේ කාර්මික ශිල්පී ඩීසල් වැද්දු 2 සෙනි සදා බදවා ගන්නවා. එහිදන් සහකාර ඉංජිනේරු තාක්ෂණ නිලධාරීන් යටතේ එළු විදුලි උත්පාදන යන්ත්‍ර හා ඒ හා සම්බන්ධ අදාළ යාන්ත්‍ර උපකරණවල සේවා සහ නඩත්තු කිරීම තමයි සිදු කරන ලබන්නේ ඕන. මේ සුදුකම් සඳහන් කර තියෙන නංගි මල්ලි ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය නිකුත් කරන ලබන ඩීසල් වැද්දුන් ක්ෂේත්‍රය දෑවරුදු කාලීන පාඨමාලා සහතිකය හෝ දෑවරුදු නොවුණු පූර්ණ කාලීන පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව කාර්මික විද්‍යාලයෙන් මගින් නිකුත් කරන ලබන වෘත්තීය ආධුනිකත්ව සහතික අදහසේදී ලබා තියෙන්න ඕන. නැත්නම් ජාතික වෘත්තීය සුසුකම් NEQ level 4 වෘත්තීය සහතිකය ලබා තියෙන්න ඕන. ඒකත් එක්ක ජාතික ආධුනිකත්ව කාල සීමාව පාඨමාලා කාල සීමාව ඇතුළත සිව් අවුරුදු පළපුරුද්දක් ක්ෂේත්‍රය ලබා තියෙන්න ඕන. සාමාන්‍ය වයස අවුරුදු 35 නොවැඩි වෙන්න ඕන. තෝරාගත් ආයුධකරුවන් සදා දීමනා සහ ආකර්ෂණීය වැටුප් හිමි වෙනවා. සාමාන්‍ය තෝරා ගැනීම ක්‍රමය තමයි පායුක පරිශ්‍රණයක් හා සම්මුඛ පරිශ්‍රණයක් තියලා තමයි බදවාගන්නේ. සඳහන් කර තියෙන නංගි මල්ලි 2025 ඔක්තෝබර් මාස 27 වෙනිදා පෙරත් මෙහි ආයුධපත් නිමු කරන්න ඕන. සුදුකම් සනාථ කිරීමේ සහතික ඡායා පිටපත් සමග තමයි ඉදිරිපත් කරන්න. මේ තොරතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. තොරතුරු එවන්නෝ සභාපති ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපළ කටුනායක කියන ලිපියට එවන්න. ඉතින් නංගි මල්ලි සුදුසුකම් තියෙනවා නම් ඔබට මෙසේ දායුම් කරන්න පුළුවන්.